ආයුබෝවන් හැමෝටම ශ්‍රී ලංකාවේ දේපල වෙළඳාම් ශේෂ්ත්‍රයේ විශ්වාසනීය නාමය house.lk වෙතින් අදත් අපි ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔයාලට අරගෙන එන්නේ හරිම සුවිශේෂී වීඩියෝ එකක්. ගොඩක් දෙනෙක් අපෙන් ඉල්ලනවා අඩු මිලට ඒ වගේම හොඳ තත්ත්වයේ තියෙන ගෙවල් නැද්ද කියලා. ඉතින් අද අපි ගෙනාවේ පදිංචියට වගේම ආයෝජනයකටත් ඉතාමත් සුදුසු අගනා නිවාස තුනක විස්තර. ගම්පහ, ගනේමුල්ල සහ මහරගම හොරණ පාරට ආසන්නව පිහිටි මේ නිවාස ඔබේ සිහිනය සැබෑ කර ගැනීමට කදිම අවස්ථාවක්. අපි දැන් මේ නිවාසවල සම්පූර්ණ විස්තර බලමු. අපේ ලයිස්තියේ පළවෙනි නිවස පිහිටා තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ උඩුපිල නාරන්වල තුන්හද හේන ප්‍රදේශයේ. ඉතාමත් නිස්කලංක සහ ආරක්ෂිත වටපිටාවක පිහිටි පර්චස් 5ක ඉඩමක තමයි මේ අංග සම්පූර්ණ නව නිවස ඉදි කරලා තියෙන්නේ. මේ නිවස ගැන බැලුවොත් මෙහි නිදන කාමර දෙකක්, හොඳ ඉඩකඩ තියෙන සාලය, කුස්සිය සහ ඇටැච්ඩ් බාත්රූම් එකක් අන්තර්ගතයි. සාලේට සිවිලිම් ගහලා හරිම ලස්සනට නිම කරලා තියෙනවා වගේම ආරක්ෂාව ගැන බැලුවොත් නිවස වටේටම තාප්ප දමා තියෙන්නේ. පහසුකම් මතින් ගත්තොත් වැලිවේරිය නගරයට කිලෝමීටර් 3යි. ප්‍රධාන බස් පාරට කිලෝමීටර් 2ක වගේ දුරක් තමයි තියෙන්නේ. ගම්පහ නගරයට විනාඩි 40කිනුත් දෙල්ගොඩ නගරයට විනාඩි 20කිනුත් ළඟා වෙන්න පුළුවන්. විදුලිය, ජලය වගේම වාහනයක් නවත්තන්නත් හොඳ ඉඩ පහසුකම් මෙහි පවතිනවා. සින්නක්කර ඔප්පු සහිත මෙම නිවස රුපියල් ලක්ෂ 45ක අත්පිට මුදලකට ඔබට හිමි කරගත හැකි. මේ වටිනා අවස්ථාව මගහැර ගන්න එපා. සම්බන්ධ වීමට 0.70 6.9 24 නැත්නම් 0.74 250 55 28 යන අංකවලට දැන්ම අමතන්න. අපේ දෙවැනි නිවස පිහිටා තිබෙන්නේ ගනේමුල්ල නගරයට ඉතාම ආසන්නවයි. පර්චස් 10ක ඉඩමක ඉදිකල නිදන කාමර 3කින් යුත් මේ නිවස ඉතාමත් අලංකාර නිමාවකින් යුක්තයි. මුළු නිවසම ටයිල් කරලා සිවිලිම් ගහලා පූර්ණ නිමාවකින් තමයි තියෙන්නේ. මෙහි ඇති විශේෂත්වය තමයි පින්ෂින් වහලය සහිත ආකර්ශනීය වැරැන්ඩාව. ඒ වගේම ගෘහණියකට හරිම පහසු විදිහට පැන්ට්‍රි කබඩ් සහිතව මුළුත්තැම් ගෑත් නිම කරලා තියෙනවා. ආරක්ෂාව ගැන බැලුවොත් වටතාප්ප සහ ගේට්ටු සවි කරලායි තියෙන්නේ. පිහිටීම අතින් ගත්තොත් ගනේමුල්ල දුම්රිය ස්ථානයට විනාඩි 15ක කෙටි දුරකුත් ගලහිටියාව රජයේ පාසලට විනාඩි 20කුත් තමයි ගත වෙන්නේ. සුපිරි වෙළඳසැල් සහ ඉන්ධන පිරවුම් හල් ඇතුළු සියලුම නාගරික පහසුකම් අතේ දුරින් පිහිටා තිබෙනවා. රුපියල් ලක්ෂ 60ක මිලකට ඉදිරිපත් කර ඇති මෙම නිවසේ මිල ගණන් අයිතිකරුවා සමග සාකච්ඡා කර යම් වෙනසක් කරගන්නත් පුළුවන්. ගැනුම්කරුවන් පමණක් අමතන්න බ්‍රෝකර්වරු අවශ්‍ය නැහැ කියලා අයිතිකරු දන්වා සිටිනවා. සම්බන්ධ වීමට 0.71 874 22 32. අවසාන වශයෙන් අපි බලන්නේ මහරගම සහ හොරණ ප්‍රධාන මාර්ගවලට මැදිව ඩ්‍රීම් විලේජ් බස් නැවතුම් පොළ අසල පිහිටි මෙතෙක් පදිංචි නොවි අලුත්ම නිවසක් ගැන. ඉතාමත් උසස් අමුද්‍රව්‍ය යොදා නිවැරදි ප්‍රමිතියට ඉදිකළ මේ නිවස පර්චස් 10ක ඉඩමකයි පිහිටලා තියෙන්නේ. මෙහි නිදන කාමර 3ක්, නාන කාමර 2ක්, ඒ කියන්නේ ගේ ඇතුළෙත් එකක්, පිටත එකක් විදිහට අන්තර්ගතයි. මුළු නිවසම ටයිල් කරලා සිවිලිම් ගසා නිම කර තිබෙනවා වගේම රෝලර් ගේට්ටු සහ වටතාප්ප සවි කරලා තියෙනවා. මහරගම හොරණ පාරේ 280 සහ කොට්ටාව මොරගහේන පාරේ 129 යන බස් මාර්ග දෙකටම ඉතාම ආසන්නයි. ප්‍රාදේශීය සභාවේ අනුමත ප්ලෑන්, සින්නක්කර ඔප්පු සහ COC සහතිකයත් මෙහි පවතිනවා. මේ නිවසේ මිලත් ඔබ සමග සාකච්ඡා කර තීරණය කරගත හැකි. සම්බන්ධ වීමට 0.76 6.353 02 නැත්නම් WhatsApp මගින් 0.75 914 68 හෝ 0.71 0.84 85 77 යන අංකවලට අමතන්න. ඉතින් මේ නිවාස තුන ගැන වැඩිදුර විස්තර දැනගැනීමට හෝ නිවාස පරීක්ෂණය කිරීමට තිරේ දිස්වන අදාළ අංකවලට දැන්ම ඇමතුමක් ලබා දෙන්න. ඔබෙත් විකිණීමට ඇති ඉඩම් හෝ නිවාස දැන්වීම අපේ නාලිකාවේ මෙලෙස පළ කරවා ගැනීමට අවශ්‍ය නම් 0.75 914 68 04 යන WhatsApp අංකයට පණිවිඩයක් එවන්න. අමතක නොකර අපේ channel එක subscribe කරන්න. ස්තුතියි.